අපි ඇඟේ හයියට නෙවෙයි එඩිතරභාවය ගන්න. નિયમિત තන નિયમિત හැරවීමේ තීන්දුව ගන්න. අපි එඩිතර වෙනවා. નિયમિત තන નિયમિત දිශාවට ගෙනියන්න අපි එඩිතර වෙනවා. මතක තියාගන්න. අපි මේ 60 වසක එඩිතරභාවී නේද අත්දැකීම් වලින් මෝහත් වෙච්ච මිනිස්සු. එනිසා අපේ බලයේ බලවත්භාවය අපේ ඇඟෙන් මනින්න දෙන්න එපා. කරුණා කරලා කියන්නේ මහතුරු. මේ බලයේ බලවත් බව පේන්නේ නැහනේ. ඇඟෙන් හරිද? ඇඟේ දේශපාලන යුග ගන්නකට ඈත ඉතිහාසයේ ඇඟේ දේශපාලනේ. ඒක රෝමයේ වහල් යුගයට අයිති ඇඟේ දේශපාලනේ. අද තියෙන ඇඟේ දේශපාලනේ නෙවෙයි. ඒ නිශ්චිත තැනදී පැකිලීමකින් තොරව අදාළ තීන්දුව නිසි බරෙන් ගැනීම සඳහා තිබෙන එඩිතරභාවය. ඒක තියෙනවා මේ පක්ෂේ. ඒක තියෙනවා මේ ආණ්ඩුවට. ඒම මදි කියලා කවුරු හරි හිතනවා ඇඟෙනුත් එකක් දෙකක් ඕන කියලා නම් කියන්න කෙලින්. අපිට කියන්න කෙලින්. එහෙමත් ඕනනම් කියන්න. ඕනද? රයිට්. එහෙනම් හෙට තව සති දෙක තුනක් යනකොට බලාගන්න. ඔයගොල්ලෝ හිතනවද මම කියන්න අපේ ව්‍යාපාරයෙන් අපේ ආණ්ඩුව එක්ක ඒගොල්ලෝ අල්ලගු තියන්නවත් සුදුසු නෑ. දන්නවනේ අල්ලගු තියනවා කියන්නේ නේද? නේද? පොල් ගෙඩි 100ක් ගණන් කරලා දානකොට ඒගොල්ලෝ එකක් දානවා අල්ලගු පොල් ගෙඩි. ඔච්චරයි. අල්ලගු තියන්නවත් සුදුසු නැති බව මතක තියාගන්න. අපි ඒක කරනවා. ඒ වගේම අපි ව්‍යවහාරික බුද්ධියෙන් වැඩ කරනවා. බොය හිතේ මොකද්ද? අපි තුළම පළපදියම් කරගෙන තියෙන සංකල්ප තුළ අපි විසින්ම ගොඩනගා තිබෙන සමහර දේ තුළ අපි හිරකරුව වෙයි කියලා හිතුවා. හිතුවා ඒගොල්ලෝ. ඒ හිතලු අනුව තමයි ඒගොල්ලෝ කල්පනා කරේ ඩොලරය 400ට යයි. ඇයි? අතන හිතුවා. තෙල් පෝලිම් නැති වෙයි. ඩීසල් පෝලිම් නැති වෙයි. ඇයි? ඒගොල්ලෝ සංකල්ප මත හිතුවා. හැබැයි මතක තබා ගන්න ඔයගොල්ලෝ ගොඩක් දෙනා වැරදි. අපි විවාහාරික බුද්ධියෙන් පෝෂණය වුණු දේශපාලන ව්‍යාපාරයක් ඒ මොහොතේ ගත යුතු තීන්දුව ඒ මොහොතේ නිසි පරිං ගන්න දේශපාලන ව්‍යාපාරය වරද්දගන්නේ නෙවෙයි. හරිද? නැත්තම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා බලය ගන්නකොට කිව්වා මාස 3න් වැටෙනවා කිව්වා. ඊළඟ මාස 3න් වැටෙනවා කියලා ඊළඟ අප්‍රේල් වල කිව්වා. ඊළඟ අගෝස්තු වල කිව්වා. දැන් මන් දක අගෝස්තු වෙන්නත් කලින් ඊළඟ අප්‍රේල් කියනවා. තව කෙනෙක් කියනවා උඳුවප් ජනාධිපති කියන උඳුවප්. උඳුවප් ජනාධිපති කෙනෙක් ඉන්නවා. දෙසැම්බර්. ඇයි? මතක තියාගන්න. අපේ ආණ්ඩුකරණය යනු විස්මිත ක්‍රියාමාර්ග වලින් සමන්විත ආණ්ඩුකරණයක්.